හවස් දෙකක් ඩානංවල අපි මොනවද කළේ කියලා බලමුද? ඩානංවල සුපිරිම තැන බානා හිල්ස්. ක්ලවුඩ්ස් අතරින් ඇවිදන් යන්න පුළුවන් ගෝල්ඩන් බ්‍රිජ් එක, අන්රියල් වීව්ස්, ඇති වෙනකම් බොන්න බියර් සහ ඉවරයක් නැති කේබල් කාර් රයිඩ්ස්. විතරක් නෙවෙයි අපිට නම් ෆ්‍රී 18+ ෂෝ එකකුත් බලන්න chance එකක් හම්බුණා. එන්නකෝ බලන්න අවසානයේට මොකද වුනේ කියලා. Good morning guys. අපි 4 වෙනි දවස වියට්නාම් වල කොහියාන් වල අද දවසම වැස්ස අපි එකින්ද ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක ගන්න යනවා ළඟ කැෆේ එකකට රෝසිස් කැෆේ. කිලෝමීටර් 2ක් ඒ වගේ තමයි විදන් යනවා නම් ඒ ප්ලස් එකෙන් අපිට විදන් යන්නවත් බෑ. අපි ඉන්නේ ඩානං වලට. පස්සේ අපි ග්‍රැබ් එකක් බුක් කරලා ඩානංවල හොටෙල් එකට චෙකින් වෙන්න ආවා. අපි ඩානංවල නයිට්ස් දෙකක් හිටියා. අපි ආවා ඩානං වලට මෙහෙට ගොඩක් වහිනවා. ඉතින් අපි හිතුවා shopping center එකට එන්න නේද? එන්න මොකද වෙන මොකුත් අපිට කරන්න විදිහක් නැහැ වැස්ස නිසා. අද අපි එකින්ද වින්කොම් ප්ලාසා නේ? වින්කොම් ප්ලාසා කියලා ලොකු shopping mall එකක් තියෙනවා. ඔව් ඩානං වල තියෙන ලොකුම shopping mall එකක්. තව මං හිතන්නේ තියෙනවා. ඔව්. මේක තමයි ඉතින් අපිට නේ හොඳයි කියලා හිතුවා. හොඳයි කියලා හිතුණා නිකන් සර්ච් කරලා බැලුවාම අනික හොටෙල් එකකට ටිකක් ළඟයි. ඔව්. කිලෝමීටර් දෙකමාරක් වගේ තිබ්බේ. අපි ඉතින් මේකට ආව පොඩ්ඩක් ඇවිදින්න. ඔව්. ඊට පස්සේ ලන්ච් එකත් අරගෙන බලනවා. ඉතින් අද දවසම වැස්ස. දවසම වැස්ස. ඉතින් අපි shopping කරන එක තමයි ඉතුරුලා තියෙන්නේ. අද තිබ්බ plans ඔක්කොම අපි හෙටට postpone කරා. ලන්ච් එකට අපි තායි කනවා කියලා හිතුවා. ඕඩර් කරලා අපිට ඇත්තටම ටිකක් වෙලා බලන් ඉන්න උනා. හැබැයි කෑම රසයි. වෙදර් එක නිසා ඩානංවල ෆස්ට් ඩේ එක අපිට මෙහෙම තමයි ඉතින් ස්පෙන්ඩ් කරන්න උනේ. ඊට පස්සේ ඉතින් ආයෙම අපි ග්‍රැබ් එකක් බුක් කරලා back to hotel. එයාලගේ රූෆ් টොප් එකේ pool එක තිබ්බ නිසා හරිම ලස්සනට සිටි එක පෙවුණා. ෆිෆ්ත් ඩේ එක වියට්නාම් වල ඩානංවල දෙවනි දවස. දැන් බානා හිල්ස් වලට යනවා. අද ටිකක් විතර ඕකේ වගේ වෙදර් එක දැනට ඒත් එහෙම ලොකුවට අර සනී නෑ හැබැයි ඕකේ. අපි හිතනවා ඉතින් ෂේප් එකේ වැඩ ටික කරගන්න පුළුවන් වෙයි කියලා. අපි ටිකට්ස් ගත්තේ එකට හොටෙල් එකෙන්ම ගත්තා. මොකද එතෙන්ද ගිහිල්ලා එතන ගොඩක් ක්‍රවුඩ් එකක් ඉඳී කියලා කිව්වා. අද ඒක හොඳ හින්දා. ඒකයි ඊට පස්සේ අපි බලපුවම ටැක්ස් එහෙම එකතු වෙලා ඇති වෙබ්සයිට් එකේ ගන්නවට වඩා ලාභයි හොටෙල් එකේ ගත්තා. හොටෙල් එකෙන් ගන්න එක. ඒගොල්ලෝ මං හිතන්නේ කන්ටැක්ස් එහෙමත් ඇති. ඒකයි ඉතින් අපිටත් ලේසි. එතන ගිහින් නිකන් ආයේ ටයිම් වේස්ටිං නේ එතන. ඔව් එතන මේගොල්ලෝ කිව්ව විදියට 45 hours යනවා. ඉතින් එතන ඔක්කොටම යන්න. ඔව්. බුෆේ එකත් එක්ක ගන්නත් පුළුවන් වුණා. අපි බුෆේ එක ගත්තේ නෑ. මොකද අපි එතනට ගියාම වෙන මොකක් හරි රෙස්ටොරන්ට් එකකින් කන්න හිතුනොත් එහෙම අපිට එතකොට ඔප්ෂන් එකක් නැති හින්දා ඒකම විතරක් හින්දා අපි හරි මොකක් ලන්ච් එක ගත්තේ නෑ.
අපිට යනවා මෙතන ඉඳන් ඩානන් වල ඉඳන් බයි කමාරක වගේ දුරක් තියෙනවා. කිලෝමීටර් 30යි වගේ තියෙන්නේ. උනට පොඩ්ඩක් මම හිතන්නේ පාරවල් ස්ලෝ මේක තමයි. අද අපි මේ යන්නේ තීම් පාක් එකක් බලන්න. යුරෝපියන් විදිහට තමයි ඒක හදලා තියෙන්නේ. ගෝල්ඩන් බ්‍රිජ්, ෆ්‍රෙන්ච් විලේජ්, ෆැන්ටසි පාක් කියන්නේ ටුවරිස්ට්ලා මිස් කරන්නෙම නැති තැන් කීපයක්. විතරක් නෙවෙයි බියර් ප්ලාසා එකකුත් තියෙනවා. ඔයාලා දානන් යන්න ප්ලෑන් කරගෙන ඉන්නවා නම් මේක මස්ට් විසිට් ප්ලේස් එකක්. ආවා මේගොල්ලෝ කාර් පාක් එකට විතරයි අපි ඩ්‍රොප් කරන්නේ. ඊට පස්සේ බස් එකේ යනවා. ඒක ළඟ තියෙනවා සර්විස්. වෙන ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එක. එයාලගේ බස් සර්විස් එකෙන් ආවට පස්සේ අපි බහින තැන නිකන් shopping center එකක් වගේ තියෙනවා. ඊට පස්සේ අපි අරගත්ත ටිකට්ස් පෙන්නලා ඇතුළට යන තැනට අපිට ටිකක් ඇවිදගෙන යන්න තියෙනවා. ඉතින් මේ දෙපැත්තේ එක ජාතියේ කඩ වර්ග එතකොට ලස්සනට හදපු දේවල් ගොඩාක් තිබ්බ අපිට බලන්න. ඊළඟට අපි යන්නේ කේබල් කාර් එකට නගින්න. පටන් ගත්ත හරියේදීම අපිට වටපිටාව ලස්සනට පෙවුණා. මොකද ඒ වෙද්දී ඉදුම ඇවිත් තිබ්බේ නැහැ. හැබැයි අපි ටිකක් උඩට යද්දී අපිට කිසිම දෙයක් පේන්නේ නැහැ. ඒ තරමටම මීදුමින් වැහිලා. අපි දැන් ආවේ ගෝල්ඩන් බ්‍රිජ් එක බලන්න. ඒ වෙලාවේ හුළඟ නම් ගොඩක් සැරයි. ඔයගලන්ට පේනවා ඇති සෑහෙන මීදුමෙනුත් වැහිලා. අපි එක්ස්පෙක්ට් කරපු විදිහට අපිට ඒක බලන්න හම්බුනේ නැහැ. මේ විදිහට තමයි අපිට ඉතින් ඒක බලන්න උනේ. ඇත්තටම අපිට වෙන ඔප්ෂන් එකක් තිබ්බේ නැහැ. ඒක නිසා අපි මෙහෙම හරි මේක බලන්න එනවා කියලා හිතුවා. මෙතන shops ගොඩාක් තිබ්බා. අපි මෙන්න මේ $10 coin එක ගත්තේ එතනින් තමයි. අපි මේ ඇවිදගෙන යන්නේ බානා හිල්ස් ෆැන්ටසි පාක් එකට. මෙතනින් ඇතුළට ගියාම නම් තනිකරම කානිවල් එකක් වගේ තමයි. මේ හැම ඇක්ටිවිටි එකකටම අපි එක්ස්ට්‍රා පේ කරලා තමයි යන්නේ. මේකේ තිබ්බ හැමදේම හදලා තිබ්බේ ගෝල්ඩ් වලින්. ඔයාලා ගියොත් අනිවාර්යෙන්ම බලන්න. අපි දැන් යන්නේ බියර් ප්ලාසා එකට. එන්ට්‍රන්ස් එකකින් එද්දී අපි දෙන්නට කූපන් දෙකක් හම්බුණා. කැමති නම් අපිට බියර් ගන්න පුළුවන්. එහෙම නැත්නම් චිප්ස් වගේ දෙයක් ගන්න පුළුවන්. අපි එක කූපන් එකකින් බියර් දෙකයි අනිත් කූපන් එකෙන් ස්වීට් පොටේටෝ චිප්ස් ගත්තා. ඊට පස්සේ අපි ගියා Afterglow කියලා ෂෝ එකක් බලන්න. If you are 18 plus you can go for this one too. දැන් බානා හිල්ස් උඩට ගිහිල්ලා බලලා ඉවරලා දැන් ඉතින් පල්ලයට යනවා. අද ගොඩක් මීදුම නිසා පේන්නේ එහෙම නැහැ වැඩි. ඔව් අපිට හරියට අපි ඉතින් ෂේප් එකේ බලාගත්තා ඒකට නේ.
මීදුම හින්ද වේකයි සීතල විතර නවුලන්න ඒ ඇසෙන් අහිනවත් එක්ක වැහි පොද වගේ සීතලත් ගොඩක්ම වැඩි නිසා මීදුම පේන්නේ වන ගෙන් සමහත්තැන්වල බිල්ඩි ළඟට යනකම් මොකුත්තෝ පේන්නේ මනහ කියනේ හොඳයි ඉතින් මේ තියෙන්නේ ඩ්‍රැගන් බ්‍රිජ් එක. රෑට ලයිට්ස් දැම්මම තමයි ඒක ගොඩක්ම ලස්සන. අපි ඉතින් දැන් ලන්ච් එකත් අරගෙන හොටෙල් එක පැත්තට ඉතින් ඇවිදලා යනවා. අද පොඩ්ඩක් පාරේ ඇවිදගෙන ගියානේ. ඔව් අද වැස්සක් නෑ. ඔව්. උදේ වැස්සා. ඇවිදන් යන්න ඔව් උදේ වැස්ස. මේ පැත්තට වැහලා නෑ ඒක. ඔව්. එන්න අපි ඉතින් ඇවිදගෙන දැන් යනවා. නංවල සෙකන්ඩ් ඩේ එක අපි ප්ලෑන් කරපු විදිහටම ඉවර කළා. ඔයාලත් වියට්නාම් යන්න ප්ලෑන් කරනවා නම් අපි හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා. එහෙනම් අපි වියට්නාම් වල next vlog එකෙන් හම්බෙමු. bye bye.